දවස් සුබෙන්න ඕනේ පැතුම් මිටු වෙන්න ඕනේ. ඔන්න ඉතින් අපි අලුත් ගමන පටන් ගත්ත ගොඩක් කාලයකට පස්සේ අලුත් පතලයක් හොයාගෙන යන්න. මේක මේ රූස්ස කැලෑම් මැදින් යන ගමනක්. අපි හතර පහ දෙනෙක් එක සෙට් වෙලා පොඩ්ඩක් බැලුවා අලුතෙන් ඉල්ලම පාදන්න. අපේ යාළුවෙකුට සෙට් වෙලා තිබුණා කැලේ තනක්. එතෙන්ට තමයි පොඩ්ඩක් හොයාගෙන යන්නේ. කැලේ කිව්වට මේක නෑ තැන ඕනේ නෑ. ඉතින් තැන කියන්නේ නෑ. අහන්න එපා. කමෙන්ට් එකක්වත් දාන්න එපා කොහෙද කියලා අහලා. ඉතින් යනවා කූඩල්ලෝ. මං ඉන්නවා සැරටම. ඒකට බෙහෙත් අරන් ගියේ. ආන්න කූඩල්ලන්ට බෙහෙත් ගාන කමන් තමයි තියෙන්නේ. කූඩලු බෙහෙත් ගානවා අපි. ආයෙ නගින්නේ නැත්නම් ඉතින් මේ කැලවල වල යන්න හරිම අමාරුයි. අමාරුයි කියන්නේ ගොඩම අමාරුයි. 300-400ක් නගිනවා කකුලේ. එතකොට ඉතින් ගමන යන්න වෙන්නේ නැහැ. උන් අයින් කරනකොට මොකද මේ කැරල්වල තියෙන කූඩලු ගුලි. කූඩලු ගුලි කියන්නේ කූඩලු 3-4000ක් එකතු වෙලා ගුලියක් හිටගෙන ඉන්නේ. එන්නේ ඒකේ කෙල්ලුනොත් ඉතින් සෝරිම තමයි බබෝ. හරියන්න අපි ඉතින් ඕම යනවා කිලෝමීටර් දැනට ඇවිල්ලා තියෙන්නේ කිලෝමීටර 3.5-4ක්. තවත් යනවා. දැන් අපි උදේ 7:45ට විතර ආවේ. මේ ටයිම් වෙනකොට දැන් 10යි කාලත් පහු වෙලා වගේ. ඔහොම කඩාගෙන ඉඳගෙන යනවා. ඉතින් හොයාගෙන මොකද අපේ බ්ලොගේ මයින්ඩ් එකට අනුව තමයි යන්නේ. මොකද එයා ගිය පාරෙම තමයි අපිටත් යන්න තියෙන්නේ. සමහර විට මීට වැඩි ළඟ ඇති. නමුත් ඉතින් තැන ගියපු විදිහටම යන්න ඕනේ. ඒ නිසා ඔහොම යනවා. හැබැයි ඉතින් ආවට නම් පට්ට ලස්සනයි. මහන්සියක් දෙන්නේ නැහැ. ඔය තියෙන්නේ ගොඩ පර නේද? ගොඩ පරදෝ. ඔන්න දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ලස්සනයි. ආවට පෙන්න ඉන්න විදියක් නැහැ. අපේ ළමයි ටික පොඩ්ඩක් හයියෙන් යනවා. එහෙම වුණොත් හොයාගන්නත් තමයි චූටි 12 පාරක්. ඕවගේ 12 පාරවල් නම් ඕනි තරම් පහු කරගෙන ආවේ අපි. දැන් 6-7ක්ම පහු කරා. මේක 12ක්ද වේලක්ද ඇලක්ද? ඇලක් නෙමෙයිනේ. වේලක්. වෙන්න ඕනි. චූටි වතුර පාරක්. පියම කියමුකෝ. ඔය ඉතින් පොඩි කයියක් දාගෙන යනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. බලන්නකො ලස්සන. දැන්නත් එක පාට ලස්සනයි. මේ පාරක් වගේ තියෙන්නේ. මේ කලින් කාලේ සුද්දලු කපලා තියෙන්නේ. අපි දන්නේ නැහැ ගස්වල කොටා දින්න හරි මොකක් හරි සීන් එකකට සුද්ද හදපු පාරක් කියලා තමයි කියන්නේ කපපුවා. ඔය බලන්න. දැන් ඉතින් ඕවෙන් ටාගට් කරන්න එපා. මේ අතන තමයි මේ අර කැලේ. මම කියන්නේ නැහැ පොට්ටෙක් කොයිද කියලා. නැවත පෙරසේම ගමන යනවා. ඔයාලා ඉතින් දිගට වීඩියෝ එකත් එක්ක ඉන්න මේ අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. අපේට ඉල්ලම සෙට් වෙයිද? ගලක්වත් වැටෙයිද? ගල් කැලක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අලුත්ම පොට්ටේ එකන මොකද එයා ඉල්ලම දැකලා තියෙනවා. හොඳයි කියලා නම් කිව්වා. අපි දන්නේ නැහැ ඉතින් යනකම්ම මොන වගේ තත්ත්වයක් වෙයිද කියලා. මොන තත්ත්වයක් ආවත් ඉතින් ගිහිල්ලාම තමයි බලන්නේ. අතාරින්නේ නැත. කොහෙන් හරි පාද ගන්නවා. කැලේ මහත්තුරු තමයි ආදරේ කෙරුවොත් එහෙමනත් ඉතින් අපේ chance එක තමයි 50000 ගානේ ගෙවලා එන්න තියෙන්නේ. 50000 ගානේ ගෙවලා එන්නයි තියෙන්නේ. ඔන්න ඉතින් යනවා. නොකට වහම ගමනේ යනවා. මැනික් සොයා යන ගමන. මට මේකින් යන්න හිතෙන්නේ. ඔය ඉන්නේ කවුද දන්නවද? අපේ සබරගමේ අපි පේජ් එකේ අධිපතිතුමා. චානක බව තමයි ඉන්නේ.
එයත් මේ ජිම්මයිනින් පේජ්ජම කරන්නේ ඔයන්නේ කලු කොලු කොලු ඔන්න ඊළඟ එක තවත් එක මාර ලස්සනයි හොඳයි මට මේ හරියට මේ වීඩියෝ ගන්න වෙන්නේ නැහැ මොකද අපේ දරුවෝ ටික ස්පීඩ් යන හින්දා ඒකට මාර ලස්සනයි වෙනම වෙලාවක එන්න ඕනේ මේ වීඩියෝ කරගෙන යන්න මම මේ ඉතින් වැඩට යන ගමන් වීඩියෝ කරන හින්දා මේ පස්සෙන් දුවන ගමන් තමයි වීඩියෝ කරන්නේ ඒක නිසා ඉතින් පොඩ්ඩක් හෙල්ලෙනවා බොඳ වෙනවා ගණන් ගන්නට එපා වොහොම තමයි සුදු සිත්තින බව් ඉතින් මේ අනේ ෆලෝ කරලා නැති කට්ටිය ෆලෝ කරන්න ගොඩක් කට්ටිය ෆලෝ නොකර බලන්නේ අනේ ඉතින් අවුලක් හිතන්න එපා සත්තං ඔක ෆලෝ කරා කියලා මොකුත් යන්නේ නැහනේ ලයික් එකකුත් දාන්න ඔය මැනික් පිස්සුවෙන් වගේ හොයන යාළුවන්ටත් ෂෙයා පාරක් දාගෙන යන්න අපි වගේ තවත් මැනික් පිස්සෝ සිටීද පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මෙන්ෂන් කරන්න ඇති නේද මැනික් කිව්වොත් ආයි අපායටුනත් යනවා පුතා ඕනි තැනක කොහොමද වතුර වල පිරිසිදු හොඳේ බලන්න අඩියට පේන නිල් කැටයට ගින්දර වගේ පිරිසිදුයි ආයේ සුපිරි සිදු බඩු කියන්න දෙයක් නැහැ මේ කාපට් එක යනවා වගේ තමයි යන්න තියෙන්නේ ලස්සන කපු පාරක් තියෙන කපල එක කැලේ වෙවිලා කලින් නේද සුද්දගේ කාලේ පාවිච්චි කරපු පාරවල් ලු දන්නේ නෑ ඉන්න තවත් ලස්සන ස්පොට් එකක් මේ හරිය වෙයිතු අපේ අවසාන තැන නෑනේ පොඩි පින්නක් බාලා එම්බිරිසා පොඩ්ඩකුත් ඇවිල්ලා තියෙන්නේ මම මේ කැමරාව එච්චර කූල්ටි නෑ නැත්තම් මේක බලා ගන්න තිබුණේ කොහොමද කඩි જાතිය උන්ගේ සයිස් එක කොහොම ළමයි ටික මේක විඳින්න නම් වෙනම දවසක එන්න ඕනේ නිකන් ෆ්‍රී එකේ නබඩු ස්පොට් එකේ ඉන්නේ ගේම ගහන ගමන් අර එහා පැත්තේ පේන වේල් හැදුවම වේල් නෙමෙයි බැම්ම හැදුවා කලින්ම පරාක්‍රම බවගේ බැම්මක් ගහන්න හැදුවේ එච්චර ඕනේ නැහැ කෝ ඒකින්ද නැවැත්තුවා නැත්තම් ගහනවා සුපිරි බැම්ම ආයි වැව වගේ වෙන්නේ ඔන්න ඉතින් අපේ ප්ලේස් එක තන තමයි අද දවස ගෙවෙන්නේ චාන්සයක් වුණොත් ඉක්මනටම ගෙදර යන්නේ බලමු කැලේ වාසනාව අදා දිනවා අද ඉතින් අපේ සබරගමුවේ අපි ඕනර තමයි ඔය කෙලින්ම වට්ටිය ගියේ දාලා තින්න ඔතන ජම්බුර නෑ එච්චර ගොඩ වගේ කරන්න තියෙන්නේ මොකද ටෙස්ටිං පාරක් ආවේ මේ හොඳ නම් එහෙමයි නැත්තම් ඉතින් ඒත් එහෙම තමයි ආයෙ ගෙදර යන්න බෑ තරින්නේ නගරලා ඉවරයි පිට බලන්න තියෙන්නේ නාම්බුව බ්‍රෝ ඔව් දැන් අපි හැකි ඉක්මනින් නාම්බුව බලාගෙන යනවා නාම්බු බලන්න වෙන්නේ අරහෙන් අතක් දානවා මෙහෙන් අතක් දානවා ඊයස් මාත් දානවා තව මේක බලන්න වෙන්නේ බලමු සමන්දේ වීඩියෝ එකක් කරලා කිටි ඔය ඉතින් අත
ආයි දානවා තප් බලන්න ලස්සන වහන්නේ මම මේ අපේ සබරගම අපි පේජ් එකත් මෙන්ෂන් කරලා තියන්නම් ඔයාලා ෆලෝ කරගෙන යන්න හොඳේ ආයෙත් සුපර් වීඩියෝ දානවා මෙනෙක් පිස්සන්ට කියන්නේ එයාගේ වීඩියෝස් බලාගෙන යන්න Oh my god දලං කට්ටියක් ඒ කියන්නේ පුතා පොට් එක ක්වොලිටියක් තිබේ නැවතත් එන්න නියමිතයි තවත් දවසක එන්න නියමිතයි පළවෙනි ගිය එන්න නිල් කෑල්ලක් පෑදෙන්ට ආයතද අතක් අම්මට මූට ඉන්න බෑනේ බලනකම් දානවා අත හරිද පෑදුනද කෙරුන්නේ හරිද නෑ ළඟමයි හරිද නෑනේ ආය අතක් දානවා මේක අලු එන්න ඉවර වෙන්නත් ළඟයි දැන් තමයි තියෙනවා නම් බරම ටික බහැලා තියෙන්නේ දවසේ වාසන වෙන්න අදාදී මේ දැන් අදී බලමු Oh my god පෙන්නන්නම් ගල් කෑල්ල පෙන්නන්නද ගල් කෑල්ල මේක මේ අපිට තියෙන කොට්ටරයක් කියලා දලං කට්ටි දලං කෂ්ට හොඳට තිබුණා නම් පුතා ආයෙ කරන්න ඕනේ නෑ ඒ වුණාට අපිට හම්බුනේ ඔච්චරයි කහට පොඩ්ඩකුත් බීගෙන ආයෙ නිවාස වලට යන්න හැදුවේ මේ එහෙම මොකුත් දලං කෑල්ලක්වත් එහෙම සෙට් උනේ එහෙම නැහැ අපි තව යන ගමන් 12 පාරකින් කරාගෙන යනවා බලමු නෑ අද දවසේ chance එක දුන්නේ නැත නමුත් දුකක් නැත පට්ට ප්ලේස් එකකින් ඉඳන් යන්නේ අපි මේ වගේ තැන් වලට එන්න නම් සිරාවටම පින් කරන්න ඕනේ පින් කියන්නේ ආයේ පින් කරන්න ඕනේ අනේ නැවතත් කියනවා මතක ඇතුව ෆලෝ කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න මේ ගල් කෑල්ල ගෙඩියා කිව්වේ නේද අන්තිම වෙනකන් ඕම් අපිට හම්බෙච්ච පුටුරක් කෑල්ල chance එක හොඳයි ඔක ඉතින් කිව්වේ නැත අන්තිම වෙනකම් බලන අයට විතරයි chance එක ජය වේවා බ්‍රෝ